ඉතින් යාළුවනේ වැස්සට අහුවෙච්ච ඉබ්බෝ ටිකක් ඉන්නවා. මෙන්න මේ ටැංකියට මම දැම්මා. මම ගෝණිකුත් අරගෙන ආවේ මේ ඉබ්බෝ ටික අල්ලගෙන ගඟට ගිහින් දාන්න. දැන් ඉබ්බෝ ටික ගත්තාම මුන් හැංගිලා ඉන්නේ. දැන් ගෝණිය අරගෙන කොහොම හරි මේ උන් ටික අල්ලගෙන දාගන්න ඕනේ. ඉතින් දැන් ඉබ්බෝ ටික හොයන ගමන් ඉන්නේ පේනවනේ හොඳටම ජරා වෙලා තියෙන්නේ. දැන් මම දවස් ගාණක් වෙනවා මුන් ටික දාලා උන් එක ඉබ්බෙක් අල්ලගත්තා. චූටි මේකා. ඒක ටිකක් හීලයි වගේ ඒකින්ද තමයි දාගත්තේ. දැන් මේගොල්ලෝ ඇඟට ගඟට ගිහින් දාගන්න ඕනේ. මේ කොහොම හරි මේගොල්ලෝ හදන්න බෑ. වැසට අහුවෙලා ඉතින් බල්ලෝ අල්ලයි කියලා තමයි මම මේ ටැංකියට ගෙනත් දැම්මේ. බල්ලෙක් ඇහුවොත් ඇල්ලගත්තොත් අපරාධනේ. මේ පොඩි පැටවුගේ කට්ට හැපුවොත් එහෙම මේ කට්ට කුඩු වෙන යනවා බල්ලා හැපුවොත් එහෙම ඒකින්ද තමයි මම මේක මේ ගෙනත් ටැංකියට දැම්මේ. ඉතින් අනික් උන් ටික හොයන්න ඕනේ මාර අමාරුයි හොයාගන්න. කොහේ හැංගිලාද දන්නේ නැහැ. අපි බලමු මේ කොරඩු ටික අවුස්සලා දාලා. ඉතින් ඒක අරූ පනින්න හදනවා. මම ඒකයි මේ පොඩ්ඩක් මෙහෙම කරේ පොඩ්ඩක් කවරේ ගෙලින් කරලා තියන්න ඕනේ. නැත්නම් ඕක පොඩ්ඩක් නම් පනිනවා ඊට පස්සේ හොයාගන්න බැරි වෙනවා. ඉතින් දැන් මේගොල්ලෝ ගඟට ගිහින් දාන්න ඕනේ. අපිට හදන්න බෑනේ. ඔන්න ලොකු ඉබ්බෙක් ඉන්නවද කොහෙද? ඉස්සෙල්ලා ටැංකියේ වතුර ටික එරියනම් හරි. ඉතින් වතුර ටික යවන්නයි යන්නේ. මඩ ටිකක් දාලා හිර කරලා තමයි වතුර ටික තියාගෙන හිටියේ මෙච්චර දවසක්. දැන් මේගොල්ලෝ යවන්න ඕනේ හින්දා වතුර ටික යවනවා. මදුරු කීටියවත් ඇදිලා ගොඩක්. ඔන්න චූටි ඉබ්බි පැටියෙක් අල්ලගත්තා. දැන් මෙයාවත් මේ ටැංකි මේ කවරට දාගත්ත අරයා ගත්ත එකම චූටි ඉබ්බෝ දෙන්නයි ලොකු ඉබ්බෝ දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් දෙන්නම මෙහෙම දාලා කවර කෙලින් කරලා තියන්න ඕනේ නැත්නම් උගුන් දෙන්න පනිනවා. දැන් ලොකු ඉබ්බෝ දෙන්න හොයාගන්න ඕනේ. ලොකු ඉබ්බෝ දෙන්නෙක් ඉන්නවා සාමාන්‍ය ලොකු ඉබ්බෝ දෙන්නෙක්. ඉතින් ලොකු ඉබ්බෝ කිව්වට උන් පැටවු තමයි. ඉතින් මේගොල්ලෝ මේ ගල්ලි ඉබ්බෝ මම මෙච්චර දවසක් කාල් මැස්සෝ තමයි මුන්ට කන්න දුන්නේ. ඉතින් හොඳටම ජරා වෙලා විස බීජයක් තියෙනවද දන්නේ නැහැ. කොහොම හරි අයින් කරලා මේ අන්න ඉන්න ලොකු ඉබ්බෙක්. ලොකු කියන්නේ පැටවු තමයි. ඉතින් පොඩි ඉබ්බෝ මේ පේනවනේ. එයාවත් දාගත්ත. දැන් ඉබ්බෝ 3 දෙනෙක් අල්ලලා තියෙන්නේ. තව එක්කෙනා ඉන්නේ. ඉබ්බෝ 3 දෙනාම දෙනවා කවර කෙලින් කරලා තියන්න ඕනේ නැත්නම් ඔකුන් පනිනවා ඊට පස්සේ හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඊළඟ ඉබ්බත් අල්ලන්න හදන්නේ. කොහේ හරි හැංගිලා ඇති කොරඩු අස්සේ තමයි අනිවාර්යෙන් ඉබ්බා ඉන්නවා. ඉබ්බා හොයලා බලන්න ඕනේ. කොයි වෙලේ හරි මතුවෙනවා. එතකොට තමයි ටක් ගාලා අල්ලන්න ඕනේ. ඉතින් අපි බලනවා ඉබ්බා ඉන්නවද කියලා බලමු ඉබ්බා ඉන්නවද කියලා. පුළුවන් තරම් රොඩු ගොස්සලා මේ ජරාව ගොඩක් මේ හාල් මැස්ස පල් වෙලා දාලා තියලා මම මේ ටික දවසකට තියලා තමයි මේ ටැංකියට දැම්මේ. ඉතින් මේ වැස්සට ආපු ඉබ්බෝ ටික නිදහස් කරන්නයි යන්නේ. අයියත් එක්කලා ආවා. ඉතින් දැන් ඉබ්බෝ ටික නිදහස් කරන්නයි යන්නේ. පොන් ඉබ්බෝ ටික ඉන්නවා. ඉබ්බෝ 4 දෙනෙක් ඉන්නවා. අපි දැන් ඉබ්බෝ මේ දිය දැම්මම වෙන දේ පෙන්වන්නයි යන්නේ. ඕම් බානක මුන් නිකන් ජෙට් එක වගේ තමයි යන්නේ. ඕම් බාන ඉබ්බා තියෙනවා. ඕම් බාන මන් දැන් තියන්න යන්නේ ඉබ්බාව. මේක ජරා කරන ගඳේ බෑ ඕම් බාන්න. ඉබ්බා තිබ්බ එක මම යන වේගෙ බලන්න ඕම් බාන්න. ඉබ්බා ගිහිල්ලා කොහොමද වේගේ? ඔර වණින් ඉබ්බත් දානවා. ආවෙත් තියෙන එක. ආතල්. ඒ යන පැටියා. ඉතින් ඉබ්බයි දිය දැම්මා සජීවී අවස්ථාව තමයි මේ තියෙන්නේ. ඔන්න අයියත් එක්කෙනෙක් තිබ්බා. ඔර බලන්න ඉතින් ඉබ්බෝ ටික ගොඩක් සතුටින් උන් එන යනවා. ආතල් ඊළඟ ගෙන යන්නේ. චූටින් පැටියා තමයි තව ඉන්නේ. සතුටින් යන්නේ නේ. ඉතින් එයාව නිදහස් කරන්න යන්නේ. එයාත් හිමීට හිමීට යනවා. මූ වෙන කපටි. හරිද? ආම්බාන අර. ඔර උන් ගිලෙන්නේ උන් යක්කෝ. මූ හිමීට යන්නේ. මූ කොහොම ඉන්නා? ටිකලා මෙහෙ බලනකොට යන්නේ නැහැ. ඌ යයිනේ. මොනවද බයි හොදලා.